ආයිබෝවන්. අද අපි මේ පැහැදිලි කිරීමෙන් අරගෙන එන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන මාරම වැදගත්. ඒ වගේම ගොඩක් ප්‍රායෝගික වාක්‍ය රටාවක් ගැන. මේක හරියට අල්ලගත්තොත් කිසිම කට්ටක් කන්නේ නැතුව එදිනදා ජීවිතයට ඕන වෙන වාක්‍ය 100 ගණනක් වුණත් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් කිසිම කම්මැලිකමක් නැතුව අපි පියවරෙන් පියවර මේ සුපිරි සූත්‍රය ගැන කතා කරමු. ඇත්තටම අද මේ මාතෘකාව තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවා. අපිට ලැබුණා හරි අපෝර ඉල්ලීමක්. ඒ තමයි how to කියන ආකෘතිය පාවිච්චි කරලා වාක්‍ය හදන්නේ කොහොමද කියලා කාන්තා හඩකින් ඉංග්‍රීසි සහ සිංහල මිශ්‍ර කරලා පැහැදිලි කිරීමක් ඕනේ කියන එක. ඉතින් ඒ ඉල්ලීම අහක දාන්න බෑනේ. ඒ නිසාම නිවැරදිව වාක්‍යයක් ගොඩනගන්නේ කොහොමද කියන එකට හොඳම අඩිතාලමක් අද අපි දාගමු. හරි එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. මුලින්ම බලමු අපේ පළවෙනි රටාව. එහෙමත් නැත්නම් පළවෙනි සූත්‍රය මොකක්ද කියලා. ඒ තමයි how to කියන කොටසට be කියන පදය එකතු කරන එක. මේක අහනකොට ටිකක් සංකීර්ණයි වගේ හිතුණාට ඇත්තටම මේක හරිම සරල දෙයක්. ඉතින් මේ be කියන්නේ මොකක්ද? ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධානම වචනයක් වුණාට සිංහලෙන් මේකේ තේරුම ගත්තොත් ඉන්නවා, වෙන්න, එහෙමත් නැත්නම් තියෙන්න කියන අදහස තමයි මේකෙන් එන්නේ. අපි ඉස්සරහට කතා කරන උදාහරණ ටික හොඳටම තේරුම් ගන්න නම් මේ be කියන එකේ සිංහල තේරුම හොඳට ඔලුවට දාගන්න එක අත්‍යවශ්‍යයි. දැන් අපි පළවෙනි උදාහරණය දිහා ටිකක් වෙලා අරන් බලමු. how to be happy. ඒ කියන්නේ සතුටින් ඉන්නේ කොහොමද? මේක කියවන විදිය තමයි how to be happy කියන එක. මෙතනදී how to කියන එකෙන් කොහොමද කියන එකත් be කියන එකෙන් ඉන්නේ කියන එකත් අදහස් වෙනවා. බලන්න ඉංග්‍රීසි වචන ටික කෙලින්ම අපේ සිංහල තේරුමද කොයිතරම් ලස්සනට සම්බන්ධ වෙනවද කියලා. මේ වගේ වචන අතර තියෙන සම්බන්ධය දැක්කම භාෂාව ඉගෙන ගන්න එක මාරම ලේසි නේද? මෙතන තියෙන වඩාත්ම සිත්ගන්නා කාරණාව මොකක්ද දන්නවද? අර කලින් කතා කරපු be කියන ආකෘතියම යම්කිසි දෙයක් වෙනවා කියන අදහස දෙන්නත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට how to be a good person. එහෙමත් නැත්නම් හොඳ කෙනෙක් වෙන්නේ කොහොමද කියලා අහන්න මේ රටාවම පාවිච්චි කරලා තියෙනවා. මුලින් ඉගෙන ගත්තේ පුංචි පදනමට තව වචන ටිකක් එකතු කරලා කොච්චර ලොකු අදහසක් දෙන්න පුරුවන්ද කියලා how to be a good person කියන මේ වාක්‍යයෙන් අපිට හොඳටම පේනවා. හොඳයි. දැන් අපි යමු අපේ දෙවෙනි රටාවට. මෙතනදී අපි කරන්නේ how to කියන එකට verb එකක්, ඒ කියන්නේ ක්‍රියාපදයක් එකතු කරන එක. මේක තමයි අපේ දෙවෙනි සූත්‍රය. කලින් අපි කතා කළේ යම් තත්ත්වයක ඉන්නවා එහෙමත් නැත්නම් වෙනවා කියන එක ගැනනේ. හැබැයි දැන් අපි අවධානය යොමු කරන්නේ ක්‍රියාවකට. උදාහරණ වලට යන්න කලින් action verb එකක් කියන්නේ මොකක්ද කියලා හරියටම දැනගෙන ඉන්න එක වටිනවා. action verb එකක් කියන්නේ සරලවම අපි කරන දෙයක්. කනවා, බොනවා, කතා කරනවා, ලියනවා වගේ අපි කරන ඕනෑම ක්‍රියාවක් මේකට අයිති. මේ පදනම අවබෝධ කරගත්තාම ඊළඟ වාක්‍ය ගොඩනගෙන එක කජු කනවා වගේ ලේසි වැඩක්. මේ තියෙන ගොඩක් අයට නිතරම ඕන වෙන මාරම ප්‍රායෝගික උදාහරණයක්. how to speak English. ඒ කියන්නේ ඉංග්‍රීසි කතා කරන්නේ කොහොමද? උච්චාරණය කරන්නේ how to speak English කියලා. මෙතනදී speak එහෙමත් නැත්නම් කතා කරනවා කියන ක්‍රියාපදය අර අපි කලින් කතා කරපු how to කියන රටාවට කොයිතරම් perfect විදියට match වෙනවද කියලා බලන්නකෝ. ඇත්තටම මේ වගේ සරල උදාහරණ වලින් තමයි ව්‍යාකරණ රටා අපේ ඔළුවට හොඳටම කාව දෙන්නේ. අනික මේකෙන් ඊට අපූර්වට පැහැදිලි වෙනවා එදිනෙදා ජීවිතේ තවත් සාමාන්‍ය ක්‍රියාවක් මේ දෙවනි රටාවට කෙලින්ම සම්බන්ධ වෙන විදිහ. බලන්න how to write a letter කියන එක. මේකෙන් අදහස් වෙන්නේ ලිපියක් ලියන්නේ කොහොමද කියන එකයි. මෙතනදී write එහෙමත් නැත්නම් ලියනවා කියන ක්‍රියාව අර මූලික how to ආකෘතියත් එක්ක එකතු වෙලා අලුත්ම අදහසක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් භාෂාවක් කියන්නේ මේ වගේ පුංචි ගොඩනැගීම් වල ලස්සන එකතුවක් නේද? ඉතින් වැදගත්ම කාරණාව තමයි මේකයි. අපි මේ මුළු කතාවම එකවර සාරාංශ කරලා බැලුවොත් එක පැත්තකින් අපි කතා කළා how to + be කියන රටාව ගැන. ඒකෙන් අදහස් කළේ යම් තත්වයක ඉන්නවා, වෙනවා, හෝ තියෙනවා කියන එක. අනිත් පැත්තෙන් අපි ඉගෙන ගත්තා how to + verb කියන රටාව. ඒකෙන් කිව්ුනේ යම්කිසි ක්‍රියාවක් කරන දෙයක් ගැන. මේ රටා දෙක එක පැත්තකින් තියලා සංසන්දනය කරලා බැලුවාම ඉංග්‍රීසි භාෂාවෙන් අදහසක් ප්‍රකාශ කරන එක ඇත්තටම කොච්චර සරලද, කොච්චර පැහැදිලිද කියලා හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. දැන් මේ මූලික ගොඩනැගීම් කොටස් දැක්කම හොඳින්ම අවබෝධ කරගෙනයි තියෙන්නේ. ඉතින් මේ ආකෘති පාවිච්චි කරලා අලුත්ම වාක්‍ය නිර්මාණය කරන්න දැන් හොඳ හැකියාවක් තියෙනවා. අදට මේ පැහැදිලි කිරීම අවසන් කරන්න කලින් එක පුංචි ප්‍රශ්නයක් ඉතුරු කරලා යන්න කැමතියි. අද ඉගෙන ගත්ත මේ රටා පාවිච්චි කරලා අලුතින්ම නිර්මාණය වෙන ඊළඟ how to වාක්‍ය මොකක් වෙන්න පුළුවන්ද? ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අද ඉගෙන ගත්ත දේවල් එදිනෙදා කතාබහේදී ප්‍රායෝගිකව පාවිච්චි කරන්න අමතක කරන්න එපා.